සාර ඵලය අඹ දඹ රබඳ වල්පිට මීර ජලය ඇල දොල කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට. අපි මේ ඇවිල්ලා ඉන්නේ කෑරගල පద్මාවතී පිරිවෙන. මේක කෝට්ටේ යුගයේදී ඉතාම වැදගත් සම්දිස්ථානයක් වුණු රජමහා විහාරය. වීදාගම හාමුදුරුව හංස සංදේශය ලියලා හංස සංදේශය එවන්නේ කෑරගල වනරතන හාමුදුරුව අතට. කෑරගල වනරතන හාමුදුරුව තමයි ඒ වෙනකොට මේ කෑරගල පද්මාවතී පිරිවෙනේ ප්‍රධාන සංඝනායක විදිහට හිටියේ. ඒ වගේම අපි දන්නවා කෝට්ටේ යුගයේදී සංඝ පරපුර කොටස් දෙකකට බෙදුණා. ග්‍රාමවාසී සහ ආරණ්‍යවාසී කියලා. මේ ග්‍රාමවාසී පරපුර නියෝජනය කරේ උතුරුගම ශ්‍රී රාහුල හාමුදුරුව ප්‍රධාන ඒ සංඝයා වහන්සේලා පිරිස. ආරණ්‍යවාසී පරපුරේ ප්‍රධානියා බවට පත් වුණේ සංඝරාජ පදවිය ලැබෙව්වේ මේ කෑරගල වනරතන හාමුදුරුව. ඉතින් මේ වනරතන හාමුදුරුව ගැන ගොඩාක් වර්ණනා කරලා තියෙනවා මේ හංස සංදේශය ඇතුලේ. උන්වහන්සේගේ යහපත් දිවි පැවැත්ම, ආගමානුකූලභාවය, උන්වහන්සේ තුල තිබ්බ බෞද්ධ දර්ශනය. ඒ වගේම මේ කෑරගල ගම්පියස ගැන තමයි අපිට මේ සාමාන්‍ය පෙළ දරුවන්ට විශේෂ නිර්දේශයට ඇතුළත් කරලා තියෙන කෑරගලේ වැජබෙයි මේ ලෙසින් සිට කියන පාඩමේ ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේක ඇතුලේ තියෙනවා මේ කෑරගල ගම්පියස සම්පූර්ණයෙන් වර්ණනා කරලා තියෙනවා. මේකේ තියෙන ගස් කොළන් ගැන, මේ ප්‍රදේශයේ තිබ්බ සරුසාර බව ගැන, මේ පොල් වතු, මේ කුඹුරු, මේ දේවල් මේ ප්‍රදේශයට අවම පේනවා. ඇත්තටම මේ හංස සංදේශයේ තියෙන කෑරගල වර්ණනාව කියන එක ඊටම අව්‍යාජ වර්ණනාවක් කියලා. මොකද අදටත් මේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. මේ ප්‍රදේශයේ තියෙන සමහර නිවාස පවා තාමත් ඉතා පැරණි නිවාස අදටත් දැක ගන්න තියෙනවා.